හලෝ අදත් ටවුන් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ගම තමයි යන්නේ. මං මේක අරගෙන පළවෙනි පාට තමයි අද යන්නේ. මොකද මේක මම ටිකක් හිරට තිබ්බේ ඉද්දි. ඉතින් මං කන්න නැතුව ඉඳලා කෙටු වුණා ටිකක්. තව කෙටු වෙන්න ඕනේ. උදේම මම නෑවා. ඊට පස්සේ මේ ඉතින් ක්‍රීම් ගා ගන්නවා. ඒකල්ල අපි මම ඇත්තටම දන්නේ මේ අම්මලත් එක්කනේ ගියේ. ඉතින් අම්මලාගේ පුංචිගේ සැලුන් එක ඕපන් කරවුවා ඒකට. ඉතින් ඒක ලස්සනයි. ඒකේ වීඩියෝස් එක මම ගත්තා පෙන්නන්නම් මම. ඉතින් මේක තමයි ලෑස්ති වුණේ. මම සන්ස්ක්‍රීන් එකක් ගන්න ඉන්නවා. එකක් ගන්න ඕනේ. මොකද මම මේ නිකම් ක්‍රීම් විතරයි මේ ගන්නේ. මේ සන්ස්ක්‍රීන් එක ගන්නෙම නෑ. එක සැරේ මම ගාව ජෝවිස් එකක්. ඒක නම් පිටි ගාලා වගේ සෙට් වෙන්නේ. ඊට පස්සේ මම ගානම නැතුව අත්හැරියා. දැන් තියෙනවා ඔය මේ ඉන්නේ වයිට් කාස්ට් එකක් නැති සන්ස්ක්‍රීන් තියෙනවා. ඉතින් එහෙම හොඳ එකක් බලලා ගන්න ඕනේ. ඊට පස්සේ ඕක තමයි බොඩි ක්‍රීම් එක විදියට ගෑවේ. හරි ඒ ඔක්කොම ගාලා ඉතින් ලෑස්ති වුණා. කැස හරි ඉතින් මේ ඉන්නේ මම මේක තමයි මම ගාපු ලිප් කලර් ඔව් කොහමද ඊට පස්සේ අපි ෆීල්ඩ් එකේ ගියා. ෆීල්ඩ් එකේ ගිහින් මනන්ද මේ ෆීල්ඩ් එකේ ගියේ පුංචි සැලුන් එකට. ඉතින් මේ ෆීල්ඩ් එකේදී වීඩියෝ කරද්දී මේ හරි රේඩියෝත් එක්ක ඇවිල්ලා නිකන් දෙවි කෙනෙක් වගේ වෙනවා පාටම මූණ ඩෙලිවර්ඩ් නම්. ඊට පස්සේ අපි පුංචිලාගේ කඩුත් එක්කම කඩයක් තියෙනවා. ඒකේ කෑම කඩයක් තියෙනවා. ඊට පස්සේ මයි කතේ ගිතාත්තේ රොටි කෑවා. මම නම් වඩේකුත් කෑවා. හැබැයි රහයි. මේ කඩේ කරන්නේත් මේ අපි හඳුරන කට්ටියක්. ඒකයි මම ඔය කෑ ගහ කතා කරන්නේ. හැබැයි කට්ටිය කවුරුත් හිටියේ නෑ. මේ ඒකයිම කතා කරගෙන අහන්නේ. වඩේ ලුණු මිරිසුයි රොටි. පරිප්පු වඩේ ලුණු මිරිසු රොටි. මාරම රහයි. මේ ඔය එක පාඩම් මොන අවුල් කරගෙන මම පරිප්පු ගියා. පරිප්පු එක නම් සෙට් නෑ. ඒකයි. අනිත් ලුණු මිරිස එක නම් මරු. හරි ඊට පස්සේ කාලා ඉවරලා අපි ගියා පුංචිගේ සැලුන් එක පැත්තට. අතන සැලුන් එකක් වට එයා ඇඳුම් අහනවා. ඒකත් එකම තමයි සැලුන් එක දාලා තියෙන්නේ. එයාගේ ඇඳුම් අතන මේ හොඳටම අහනවා. හරි ඊට පස්සේ මම මේ වීඩියෝ ක්ලිප්ස් වල මේ ස්පීඩ් එක වැඩි කරා නැත්නම් මේ කණේකම බල බල ඉන්න වෙන්නේ. මේක තමයි ඉතින් රෙදි කඩේ. මෙතනින් ඇතුළේ තමයි සැලුන් එක. මෙහෙම තමයි තියෙන්නේ. තාම ඉතින් දාපු අතනේ දැම්මේ. ඉතින් ලස්සනට හරි ගස්සලා තියෙනවා දැනටම. මෙහෙම තමයි ඉතින් තියෙන්නේ ෂොප් එක ඇතුළේ. මම ඉතින් ඒ වල වීඩියෝ ක්ලිප්ස් ටික උඩට අරින්නේ මල්ලි. මේ කන්නාඩිය මතකත් එක්ක මහලට මේ පුංචිලා ගෙදර තිබ්බක. එයා ටික ටික මේ සැලුනේට බඩු එකතු කරගත්තා. කොහොම හරි ඉතින් ඕක තමයි සැලුන් එක. ඊට පස්සේ පුංචිලා ගෙනත් කිරිබත් ගෝමේස් කේසර් කේක් වලින් කේක් කෑවා. තේබි වෙන සෝරි කැසෙන්. ඊට පස්සේ ඔය අනිත් පුංචිත් එක්ක කතා කරන්නේ ෆේස් වොෂ් එකක් ගැන. අතරම මේ ෆේස් වොෂ් එකක් ගාලා මගේ මූණ වීලෙන්න ගත්තා. ඊට පස්සේ මේ කට වටේ ඇස් වටේ තමයි ගොඩාම. ඊට පස්සේ මෙහෙම හොරලා අන්තිමේ කට ගාව තුවාල වෙලා දැන් ඒක කළු පාට වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි එළියට වෙලා හිටියා. එතන මරු එළිය බංකු ගහලා ලස්සනයි. ඒ කියන්නේ ෂොප් එකේ ඉස්සරහම වගේ. ඊට මෙන්න මේ අපේ අයියත් ආවා. වැඩ කර ඉන්න ගම. හිහි. මොකක් කරයක් අපි දෙන්නයි කියලා තමයි hina උනේ.
ඊට පස්සේ අපි ටවුන් එකට ගියා. ටවුන් එකට ගිහින් මේ වීඩියෝ ක්ලිප් එක විතරයි ගන්න පුළුවන් වුණේ අපිට. අතට වෙඩින් එකකට ඇඳුමක් ගන්න තිබ්බා. ඒක ගත්තා. ඒ කියන්නේ අපි ගියපු තාත්තට සෙට් වුණේ නෑ. අපි හොය හිටියා විතරයි. තාත්තට සෙට් වුණේ නෑ. ඊට පස්සේ මෙතනට ඇවිත් අපි ගත්තා. ඒ වුණාට අපි හිතුවේ නැතුණාට මේ වගේ පොඩි කඩවල් වල ලස්සන ඇඳුම් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි ඇඳුනුත් අරන් එළවලුත් අරන් ගෙදර ආවා. හොඳම දවස ගත වුණේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් වීඩියෝ එකක් කරගෙන යනකම් පස්සේ බයි.